ආයුබෝවන් මේ දවස්වල ආයමත් අහන්න ලැබෙන දෙයක් තමයි මේ චිකුන්ගුන්යා උන. විශේෂයෙන් කොළඹ ගම්පැහැ පැතිවලින් එහෙම වාර්තා වෙනවා. ඔව්. ඉතින් අද අපි හිතුවා මේ ගැන ටික ගැඹුරින් බලන්න. අපිට තියෙන සෞඛ්‍ය තොරතුරු වගේම අලුත් පරීක්ෂණ වාර්තාත් බලමු මොනවද මේවෙන් කියවෙන්නේ කියලා. ඔව් ඇත්තටම මේක වැදගත් මාතෘකාවක් කාලෙන් කාලට එන දෙයක් නේ. ඉතින් බලමු මොකද්ද මේක හරියටම ලක්ෂණ ලංකාවේ තත්වයේ ප්‍රතිකාර ඒ ඔක්කොම ගැන. හරි මුලින්ම පටන් ගමු මොකද්ද මේ චිකුන්ගුන්යා කියන්නේ? චිකුන්ගුන්යා කියන්නේ ඉතින් වෛරස් එකක්. හැබැයි ඒක බෝ කරන්නේ අර අපි කවුරුත් දන්න මදුරෝ දෙන්නෙක්. ඩෙන්ගුගේ නායමද? ඔව් ඊඩිස් ඉජිප්ටයි සහ ඊඩිස් ඇල්බෝපික්ටස්. ඒ මදුරෝම තමයි. එතකොට යාලා දවල්ටත් විදිනව නේද? අන්න ඒක තමයි ප්‍රධාන වශයෙන් දවල් කාර්යය තමයි දෂ්ට කරන්නේ. ඒ නිසා දවල්ටත් ඉතින් පරිස්සම් වෙන එක වැදගත්. අර නමේ තේරුමකුත් තියෙනවා කියවනේ ටික කමුතු නමක්. ඔව් චිකුන්ගුන්ගිය ඒක අප්‍රිකානු භාෂාවකින් ආපු එකක්. අර කිම කොණ්ඩේ කියන භාෂාවෙන් ඒකේ තේරුම නැමී යන එක වගේ අදහසක්. නැමී යන එක. ඒ මොකද? ඒකට හේතුව තමයි මේ ලෙඩේ හැදුනම එන අධික සංදි වේදනාව. ඒ වේදනාවට ඉබේටම මිනිස්සු නැමෙනවා. ඒක ඒ නම හැදිලා තියෙන්නේ. හරි. එතකොට කෙනෙක්ට මේක හැදුනොත් මොනවද ලක්ෂණ? අර සාමාන්‍ය උණ වගේද? නෑ ටිකක් වෙනස්. එකපාරටම එන තද උණක් තියෙනවා. අංශක 39ටත් වැඩියෙන් යන්න පුළුවන්. ඒකම දරුණු විදියක සංදි රිදෙනවා. විශේෂයෙන් අත්පාවල සංදි ඉදිමෙන්නත් පුළුවන්. අත්පාවල විතරද? ප්‍රධාන වශයෙන්. ඒ එක්කම මස්පිණ්ඩු වේදනාව, තද හිසරදය, ඔක්කාරය, මහන්සිය, සමහර අයට සමේ පොඩි පළු දැමීමකුත් එනවා. හරි. එතකොට මේක විශේෂත්වය මොකක්ද? අර සංදි වේදනාව ඇරෙන්න. විශේෂම සහ ඇත්තගම කරදරකාරීම දේ තමයි අර සංදි වේදනාව. මොකද උණ අනිත් ඇඟපත වේදනාවෙම දවස් කීපයකින් අඩවලා ගියත් සමහර අයට මේ සංදි වේදනාව මාස ගණන් සමහර වෙලාවට අවුරුදු ගණන් හරි තියෙන්න පුළුවන්. අවුරුදු ගණන්. ලංකාවේ කොහොමද මේක ඉතිහාසය? ලංකාවේ ඉතින් 60 ගණන් වල ඉඳලම වාර්තා වෙලා තියෙනවා. හැබැයි ලොකුම වසංගතයක් ආවේ 2006 2007 කාලේ. මතකයි වගේ. ඕ ඒ කාලේ 40000ක් විතර රෝගීන් හිටියා කියලා තමයි කියන්නේ. හැබැයි දැන් අර 2024 අගේ ඉඳන් ආයමත් රෝගීන් වැඩිවීමක් පේනවා. එතකොට මේ අලුත් පර්යේෂණ වලින් මොනවද කියන්නේ? අලුත්ම පර්යේෂණයක් තියෙනවා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් කරපු. ඒකෙන් කියන්නේ දැන් පැතිරෙන වෛරස් එක අර 2006 තිබ්බ එකට වඩා වෙනස් කියලයි. වෙනස්? ඒ කියන්නේ? ඒ කියන්නේ ඒක සමහර විට ඉන්දියාවේ, පාකිස්තානයේ එම මායතක පැතිරුණ වසංගතවල සම්බන්ධ ප්‍රභේදයක් වෙන්න පුරුවන් කියලා සැක කරනවා. වෛරසය වේගයෙන් වෙනස් වෙනවා කියලාත් කියනවා. ඒක ටිකක් බරපතල කාරණයක් නේද? වෛරසය වෙනස් වෙනවා කියන්නේ පාලනය අමාරු වෙන්න පුළුවන්. ඇත්තමම ඒක පාලනයේට අභියෝගයක්. අර අධ්‍යයනයේදීම උණ හැදිච්ච 65කින් 23කටම චිකුන්ගුනියා කියලා තහවුරු වෙලා. ඒ කියන්නේ 35%කටත් වඩා ඩෙන්ගුත් තිබ්බා 7කට විතර. ඩෙන්ගුයි චිකුන්ගුනියයි දෙකම එක වගේද ලක්ෂණ පටලව ගන්න පුරුවන්ද? ඔව් ලොකු සමානකමක් තියෙනවා. තද උණ, එඟපත වේදනාව, සංදි වේදනාව. ඉතින් ලෙඩක් හැදුනම අනිවාර්යෙන් වෛද්‍ය උපදෙස් ගන්න ඕන. පරීක්ෂණයක් කරගන්න එක හොඳයි. හරි. ප්‍රතිකාර ගැන කතා කරමු. මේකට නිශ්චිත බෙහෙතක් එන්නතක් එහෙම තියෙනවද දැනට? දැනට නම් ලංකාවේ භාවිතයේ එහෙම නිශ්චිත ප්‍රතිකාරයක්වත් එන්නතක්වත් නැහැ. කරන්නේ රෝග ලක්ෂණ අනුව ප්‍රතිකාර කරන එක. ඒ කියන්නේ උණට වේදනාවට වගේ? ඔව් හොඳට විවේක ගන්න එක, දියර වර්ග ගොඩක් බොන එක හරිම වැදගත්. උණටයි වේදනාවටයි පැරසිටමෝල් දෙනවා. අර සංදි වේදනාවට. ඒක තමයි ප්‍රශ්නේ තියෙන්නේ කිව්වනේ. ඔව් පැරසිටමෝල් වලින් ඒක අඩුුනේ නැත්නම් ඩෙන්ගු නෙවෙයි කියලාත් හරියටම දන්නවා නම් විතරක් වෛද්‍ය උපදෙස් එක්ක NSAIDs කාණ්ඩේ වේදනානාශක දෙන්න පුළුවන්. අර අයිබුප්‍රොෆෙන් වගේ. දිගටම සංදි වේදනාව තියෙනවා නම් සමහර විට ස්ටිරොයිඩ් වර්ගයක් හරි භෞතික චිකිත්සාව හරි නිර්දේශ කරන්නත් පුළුවන්. සංකූලත ඇති වෙන්න තියෙන ඉඩකඩ කොහොමද? ඩෙන්ගු වගේ භයානකද? සාමාන්‍යයෙන් ඩෙන්ගු තරම් මාරාන්තික වෙන්නේ නැහැ. ඒක කලාතුරකින්. හැබැයි අර කිව්වා වගේ වයසක අයට, පොඩි බබාලට, වෙන ලෙඩ තියෙන අයට සංකූලතා එන්න පුළුවන්. මොන වගේ දේවල්ද? ප්‍රධානම එක තමයි අර දිගටම තියෙන සංදි ආබාධය. සමහර විට අවුරුදු ගණන් යනකල්. ඊට අමතරව හරිම කලාතුරකින් ස්නායු පද්ධතියේ ප්‍රශ්න, එන්සෙෆලයිටිස්, මෙනින්ජයිටිස් වගේ ඇස්වල ප්‍රශ්න, හෘදය වකුගඩු වල ප්‍රශ්න එන්නත් පුළුවන්. එතකොට ගර්භණී අයට එහෙම අවදානමක් තියෙනවද? ඔව්.
ගර්භණී මව්වරු නිදන්ගත රෝග තියෙන අය ඒ අය නම් තදෝනක් ආවොත් ඉක්මනට රෝහල්ගත වෙන එක තමයි ආරක්ෂිතම. හරි. එතකොට වැදගත්ම දේ මේකෙන් බේරිලා ඉන්නේ කොහමද? මොනවද කරන්න ඕනේ? ප්‍රධානම දේ තමයි මදුරුව බෝ වෙන එක නවත්තන එකයි මදුරුව විදින එකෙන් බේරෙන එකයි. ඒ කියන්නේ ඩෙන්ගු වලට කරන දේවල්මද? හරියටම හරි. එකම මදුරුවනේ. ඉතින් එකම දේවල් තමයි කරන්න තියෙන්නේ. සතියකට සැරයක්වත් වටපිටාව බලලා වතුර රැඳෙන තැන් මල් පෝච්චි, ටයර්, පොල් කටු, යෝගට් කප්, ටින්, වැහිපීලි මේ ඔක්කොම අයින් කරන්න ඕන. වතුර ටැංකිය හැම ඔව් වතුර ටැංකිය වනත වහලා තියන්න ඕන. කානු යම පිරිසිදුව තියාගන්න ඕන. පුද්ගලිකව ආරක්ෂා වෙන්න මොනවද කරන්න පුළුවන්? මදුරු විකර්ෂක ක්‍රීම් තෙල් වර්ගයක් ගාන එක හොඳයි. විශේෂයෙන් උදේට හවසට මදුරු වැඩියනේ. ඒ වෙලාවට පුළුවන් තරම් ඇඟ වැහෙන ඇඳුම් වඳින එක, ජනේල් දොරවල් වහන එක, දවල්ට නිදා ගන්නව නම් මදුරු දැලක් දාන එක මේ වගේ දේවල්. ලෙඩේ හැදිච්ච කෙනෙක් පරිසම් කරන්න ඕනේ ඒ විදිහටද? ඔව් ඒකත් හරිව වැදගත්. ලෙඩේ හැදිලා පළවෙනි සතියේදී ඒ කෙනාව මදුරුව විදින එකෙන් පරිසම් කරගත්තොත් එයාගින් තව කෙනෙක්ට ලෙඩේ බෝ වෙන එක නවතිනවා. එහෙනම් අද අපි චිකුන්ගුන්යා ගැන ගොඩක් වැදගත් කරුණු කතා කළා. විශේෂයෙන් මතක තියාගන්න ඕන මේක ඩෙන්ගු ගේන මදුරුවන්ගෙන්ම බෝ වෙන දරුණු සංදි වේදනාවක් ගෙන ලෙඩක් කියන එක. ලංකාවේ ආයමත් හිස ඔසවමින් තියෙනවා සමහර විට අලුත් වෛරස් ප්‍රභේදයක් එක්ක. ඔව්. ඉතින් මදුරු මර්ධනය සහ රෝග ලක්ෂණ අනුව ප්‍රතිකාර කරන එක තමයි දැනට තියෙන විසඳුම. අවසාන වශයෙන් මොකක් හරි හිතන්න දෙයක් තියෙනවද? පොඩ්ඩක් හිතන්න දෙයක් තියෙනවා. මේ ඩෙන්ගුයි චිකුන්ගුන්යායි දෙකම ගේන්නේ එකම මදුරුවා. චිකුන්ගුන්යා වෛරසයත් වෙනස් වෙනවා කියනවා. මේ දෙක එකතු වුණාම ඉස්සරහට විශේෂයෙන් වැස්ස වැඩි කාලවලට අපේ සෞඛ්‍ය පද්ධතියට එන අභියෝග මොනවා වෙයිද? ඒක ඇත්ත. ප්‍රජාවක් විදියට අපි කොහොමද මීට වඩා හොඳට ලෑස්ති වෙන්නේ කියන එක. ඔව් ඒ ගැන හිතන්න ඕන. ඇත්තට මේක හිතන්න ඕන කාරණයක්. එහෙනම් හැමෝම මේ ගැන අවධානයෙන් ඉන්න, පරිස්සමෙන් ඉන්න, මේ තොරතුරු අනිත් අය එක්කත් බෙදා ගන්න එක වටිනවා.